කැරබියන් දූපත් කම්පනය කරමින් සිංහ ගර්ජනා සිදු කළ ප්‍රථම එක්දින සටනේ ශතක දෙකක් අවාසනාවකට මෙන් සිංහ පුතුන්ට අහිමි වෙයි. පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්ගෙන් අභිමානනීය සටනක් ප්‍රදර්ශනය වෙයි. සිය වගකීම අකුරට ඉටු කළ කුසල් මෙන්ඩිස් ලකුණු 72යි. ඉවසීමෙන් සිය ආක්‍රමණය දියත් කළ පැතුම් නිස්සංක ලකුණු 79යි. ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් හයිලයිට් අප සමග එක්වන්න. ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් අතර පළමු තරගය කාසියේ වාසිය හිමි කරගත් බටහිර ඉන්දියානු කොදෙව් නායකයා පළමුවේ පන්දුව රකින්නට තීරණය කළා. කලකට පසුව බටහිර ඉන්දියානුවේ බිමේ පා තැබූ සිංහ පුතුන්ගේ ආරම්භය තරමක් මන්දගාමී වුණා. ඉනිම අරඹමින් පැතුම් නිස්සංක සහ කමදු මෙන්ඩිස් සිය ආක්‍රමණය දියත් කළා. පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක ලබා දුන් උඩ පන්දුව ගිලිහී යාමත් සමග පැතුම් නිස්සංක තමා ලද අවස්ථාවෙන් උපරිම පල නෙලා ගත්තා. කමදු මෙන්ඩිස් ලකුණු 17කට දැවී යාමත් සමග පිටියට පැමිණි නව ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් බටහිර ඉන්දියානු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත දැඩි ප්‍රහාරයක් දිලාත් කළා. පුල්ටොස් පන්දුවකට ලකුණු 72ක් ලබා සිටි කුසල් මෙන්ඩිස්ගේ දැවී යාමත් පැතුම් නිස්සංක ලකුණු 79කදී අවාසනාවන්ත ලෙස දැවී යාමත් සමග ඔවුන් දෙදෙනාගේ ලකුණු 100 ඉනිම සිහිනයක්ම බවට පත් වුණා. හොඳ තරඟ අවසානයක් සටහන් කළ චරිත් සහ ජනිත් ශ්‍රී ලංකා ලකුණු පූර්ව ලකුණු 303කට ඔසවා තැබුවා. 304ක පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දියානුවන්ගේ ඉනිම සුණු විසුණු කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් කැරබියන් යෝධයන් සියල්ලම දවා ගත්තේ ලකුණු 262ටයි. දුෂ්මන්ත චමීර කඩුළු 4යි. ඒ අනුව ප්‍රථම තරගය අවුරුදු ගණනාවකට පසුව බටහිර ඉන්දියානු අහස යට සිංහ සෙයියාවෙන් ජය ගන්නට ශ්‍රී ලංකා සිංහයන්ට හැකියාව ලැබුණා.